Hey guys, how are you all? ඔන්න ඉතින් අදත් ආවා අලුත් මලුත් වීඩියෝවක් අරගෙන. ඉතින් මේ වීඩියෝව මම හිතනවා ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියලා. ඉතින් මේ දවස්වල වැදගත්ම දෙයක් තමයි ආර්ටිමිස් 2 මිෂන් එක. ඉතින් NASA ආයතනයේ අප්‍රේල් 1 වෙනිදා තමයි ගගනගාමීන් 4 දෙනෙක් එක්ක ඕරියෝන් යානය මෙහෙන් හවස 4:44ට එහෙ වෙලාවෙන් පිටත් කරේ. ඉතින් අපි බලමු ඒක ගැන තවදුරටත් විස්තර. ඉතින් යාළුවනේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ ආර්ටිමිස් 2 ඕරියන් යානයේ ලයිව් ට්‍රැකර් එක. මිෂන් එකේ ලයිව් ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් අපි දැන් බලමු මේකේ විස්තර. දැන් මේක පෘථිවියට 80,487 කිලෝමීටර් දුරකින් ඉන්නේ. ඒ වගේම මීට කලින් ගිය අපොලෝ 13 මීට කලින් වැඩිම දුරක් ගියපු යානය විදිහට තමයි මේ වෙනකන් වාර්තා වෙලා තිබුණේ. සාමාන්‍ය 4,171 කිලෝමීටර. ඒ වුණාට මේ ඕරියන් යානය 4,06,778ක් ගිහිල්ලා දැන් හෙට උදේ අලුයම 5:20ට ලෑන්ඩ් කරනවා. ඉතින් මේක ගැන තවත් විස්තර කියන්න ඔයාලට ගොඩක් තියෙනවා. ඉතින් මේ විස්තර ගැන කියන්නම්. 1972 අපොලෝ 13 තමයි වැඩිම වැඩිම කිලෝමීටර් ගානක් ගියපු යානය. දැන් වසර 50කට පස්සේ අද තමයි වැඩිම දුරක් ගිහිල්ලා වාර්තා කරේ 4,06,778ක්. ඉතින් මේ ගගනගාමීන් 4 දෙනාට ගොඩක් දේවල් වල මුහුණ දෙන්න සිදු වුණා. ඉතින් දැන් හෙට අලුයම 5:20ට එනකොට ඔයාලට කියන්න තියෙන්නේ මේ ඕරියන් යානය පෘථිවියට ගොඩ බහිනකොට ඒක ගිනි බෝලයක් වගේ. ගිනි බෝලයක් වෙන්නේ ඇයි? ඒ හේතුව තමයි කියන්නේ. මොකද මේක හරියටම 5:37ට ඇතුළු වෙනවා පෘථිවියට. ඉතින් පෘථිවියට ඇතුළු වෙනකොට මේක එන්නේ කිලෝමීටර් 38,000ක් පැයට කිලෝමීටර් 38,000ක වේගයෙන් මේක එන්නේ. ඉතින් මේක වාතයේ සංපීඩනය වෙනවා. ඒ ඕරියන් යානය වාතයේ සංපීඩනය වෙනවා ඒක ලෑන්ඩ් කරනකොට. ඉතින් ඒ වෙලාවේ තප්පරයකට සෙල්සියස් අංශක 3000ක් දක්වා මේ යානය රත් වෙනවා. ඒක තමයි මේගොල්ලන්ට මුහුණ දෙන්න වෙන භයානකම සිද්ධිය. ඉතින් මේ යානයේ අධික විශේෂ ද්‍රව්‍යකින් හදලා තියෙනවා ශීල්ඩයක්. කියන්නේ ආරක්ෂණයක්. ශීල්ඩයක් හදලා මේ ශීල්ඩ් එකෙන් ඒගොල්ලන්ට ආරක්ෂා වෙන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් මේ ආරක්ෂා වෙන්න පුළුවන් හැකියාව තියෙනකොට හෙට අලුයම 5:20ට බහිනවා පැසිෆික්
සාගරයට එතකොට එතනින් පැය දෙකක් ඇතුළත නැවක් එතන තියෙනවා. ඒ පැය දෙකක් ඇතුළත ඒ නැවට ඒගොල්ලෝ ගෙනියන්න ඕනේ. එතකොට ඒ පැය දෙක ඇතුළත නැවට ගෙනිහිල්ලා එයාලව අධීක්ෂණය කරනවා. මොකද අභ්‍යවකාශයේ දින 10ක් ගුරුත්වාකර්ෂණය කියන්නේ ග්‍රැවිටි එක නැතුව ඉඳලා දැන් ගුරුත්වාකර්ෂණය එකපාරට එකට අමාරුයි. This is Mission Control Houston coming to you live from the Artemis Flight Control Room at the Johnson Space Center. We are at a mission time of 8 days, 13 hours, 2 minutes and counting of the Artemis 2 mission. The crew is currently asleep aboard the spacecraft named Integrity and is scheduled to wake up in 3 hours, 57 minutes counting down. Orion is currently 177,000 miles away from the moon and 80,000 miles away from Earth. We are counting down to today's entry preparations and operations that will take place just a little bit later on today. As we prepare for that entry, splashdown is currently targeted at 12 hours, 28 minutes and counting down from now. You are seeing live views from the Integrity spacecraft of Earth as we near it and approach. You can see a crescent of the Earth that is in daylight and the other part of the Earth that is in night. We are here in the flight control room at the Johnson Space Center with our Orbit 3 team of flight controllers who came on console at 2:30 a.m. Central Time. ටික වෙලාවකින් සම්බන්ධතාවය ආයෙත් ලැබුණා. එතකොට Our Orbit 3 team of flight controllers are in the room right now that you see, which is being led by Flight Director Ron Spencer, who you see in the blue shirt on the right side of your screen. And then we have our two capsule communicators or Capcoms. Today's Capcoms are Tess Casper, who you see next to Ron, and next to Test is Daniel Serber, our second Capcom. As mentioned, the crew is going to be waking up in 3 hours, 55 minutes and counting down from now, and we'll continue to provide live updates here from Mission Control. පිළිකාවක් නිසා නැති වුණා. ඒ පිළිකාවෙන් නැති වුණු නිසා ඇයගේ නම කැරොල් ආවාටය නමින් මේ ආවාටය නම් කරා. ඉතින් දැන් ස්පේස් ක්‍රාෆ්ට් එකේ ස්පීඩ් එක 7333යි. ඉතින් පැසිෆික් සාගරයට වහිනකොට වායුගෝලයට ඇතුළු වෙලා 38.10 ඉඳලා පැයට කිලෝමීටර් 27 දක්වා ස්පීඩ් එක අඩු වෙනවා. ඉතින් මේ අවස්ථාවේදී තමයි ඒගොල්ලොන්ට මුහුණ දෙන්න භයානකම සිද්ධිය. ඉතින් ඔයාලට මේකෙන් බලා ගන්න පුළුවන් හෙට අලුයම 4:30 ඉඳලා ලයිව් බලා ගන්න පුළුවන්. ඉතින් 5:37ට පෘථිවියට ඇතුළු වුණාම විනාඩි නිහඬතාවයේ විනාඩි 6යි. ඒ කියන්නේ ඒ විනාඩි 6 තුල නාසයකටවත් අපිටවත් කිසිම සම්බන්ධතාවයක් ලබා ගන්න වෙන්නේ නැහැ. ඒ විනාඩි 6 ඇත්තටම කිව්වොත් විනාඩි 6 තුල ඒගොල්ලන්ට භයානක සිද්ධියකට මුහුණ දෙන්න වෙනවා. ඉතින් ඒ වගේම මේ ඔරියන් යානය පැසිෆික් සාගරයට බැස්සම ඒගොල්ලෝ පැය දෙකක් ඇතුළත ඒගොල්ලෝම නැවකට ගෙනියනවා. ඒ නැවේ නම මට දැන් නම් මතක නැහැ. ඒ නැවට ගෙනහිලා නැවත දින 10කට පස්සේ
ගුරුත්වාකර්ෂණය නැවත ලැබෙනකොට වෛද්‍යවරයා ඒ ළඟ ඔවුන් අධීක්ෂණය කරන්න ඉන්නවා. ඉතින් මෙතනදි තමයි මෙන්න මේ ස්ථානයේදී තමයි මේ ලයිව් ට්‍රැකරේ පෙන්වන විදිහට ඇපොලෝ 13 කියන යානය තිබ්බ රෙකෝඩ් එක මෙතනින් තමයි යාලා පසු කරලා තියෙන්නේ. දැන් ඔයාලට පේනවාද මෙතන NASA Arrow Live. ඔයාලට පේනවා ඇති දැන් පැය 12යි විනාඩි 23යි තප්පර 13ක් වෙනවා. එතකොට මෙතන ඊළඟට තව පැය 10යි විනාඩි 21යි සෙපරේෂන් එක. ඒ කියන්නේ ඈත් වීම මේගොල්ලෝගේ ඈත් වීම තියෙන්නේ පැය 10යි විනාඩි 20යි තප්පර 50යි. ඒ කියන්නේ පෘථිවියයි ඔරියන් යානය අතර තියෙන්නේ පැය 10යි විනාඩි 20යි තප්පර දැන් 38ක වගේ ඈත් වීමක්. ඉතින් මේක මං හිතනවා ඔයාලට ගොඩක් වැදගත් වෙන්න තියෙන මොකද මේක සාමාන්‍යයෙන් ඔයාලගේ සාමාන්‍ය දැනීමට අවශ්‍යයි. ඔයාලට මේක වැදගත් කියලා හිතෙනවා අනිවාර්යයෙන් ඔයාලගේ යාළුවන්ට බලන්න ෂෙයා කරන්න. ඒ වගේම තව වැදගත් තොරතුරු වලින් හමු වෙනකම් මේක අනිවාර්යෙන් subscribe කරලා තියාගන්න. එහෙනම් අදට ගිහිල්ලා එන්න.